හෙලෝ ගයිස් ඔන්න මේ වෙනකොට හැමෝම බලාගෙන හිටපු ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ එක රිලීස් වෙලයි තියෙන්නේ. ඉතින් මටත් පුළුවන් වුණා මේ ෆිල්ම් එක රිලීස් වුණ පළවෙනි දවසේම තියටර් එකෙන් මේ ෆිල්ම් එක බලන්න. හැබැයි ඔයාලා මේ ෆිල්ම් එක බලන්න කලින් අනිවාර්යයෙන්ම කලින් ෆිල්ම් ටික බලලා තියෙන්න ඕන. හැබැයි මේ වෙනකොට කලින් ෆිල්ම් වල කතාව ඔයාලට අමතක වෙලා තියෙනවා නම් අද වීඩියෝ එකෙන් මම සම්පූර්ණ කතාවම රීකැප් කරන්න යන්නේ. ඒ කියන්නේ අපිට පළවෙනියට ස්පයිඩර්මෑන්ව හම්බ වෙන තැන ඉඳන් ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ එක වෙනකන් සිද්ධ වුණ හැම දෙයක්ම අද වීඩියෝ එකෙන් අපි කතා කරනවා. ඉතින් ඔයාත් ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ එක බලන්න යන්න ඉන්න කෙනෙක් නම් කලින් කතාව ඔයාලට අමතක වෙලා නම් ඔයාලට මේ රීකැප් එක අනිවාර්යයෙන්ම වැදගත් වේවි. එහෙනම් guys තවත් වැඩි කතා ඕනේ අපි පුරුදු විදියටම වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපි subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකටත් like එකක් දාගෙනම යන්න. අපිට මාවල්ලගේ මේ ස්පයිඩර්මෑන්ව මුලින්ම හම්බ වෙන්නේ කැප්ටන් ඇමරිකා සිවිල් වෝ එකේදී. මේ මූවි එකේදී කැප්ටන් ඇමරිකා සහ අයර්න් මෑන් අතර පොඩි මත ගැටුමක් යනවා. ඕක නිසා ඇවෙන්ජර්ස් ටීම් එකේ ඉන්න කට්ටිය දෙපැත්තකට බෙදෙනවා වගේම මේ දෙකොල්ලෝ අතර දැන් ලොකු ෆයිට් එකක් ඇති වෙන්නයි යන්නේ. ඉතින් ඔය හේතුව නිසා ටෝනි තීරණය කරනවා එයාගේ ටීම් එකට තව මෙම්බර් කෙනෙක් එකතු කරගන්න. ඉතින් ඒ සමාජිකයා වෙන කවුරුත් නෙමෙයි අපේ ස්පයිඩර්මෑන්. එහෙමත් නැත්නම් අවුරුදු 14ක පොඩි කොල්ලෙක් වෙන පීටර් පාකර්. ටෝනි වීඩියෝස් වලින් දැකලා තියෙනවා මේ අසාමාන්‍ය හැකියාවක් තියෙන පොඩි කොල්ලව. වයසට වඩා මාර විදියට ඉම්ප්‍රූව් වුණ එයාගේ ශක්තිය එයාගේ සෙන්සර්ස් ඔය හැම දෙයක්ම දැකලා ටෝනි ගොඩක් පුදුම වෙනවා. ඒක නිසාම ටෝනි මේ ස්පයිඩර්මෑන් කියන්නේ ඇත්තටම කවුද කියන එක දැනගන්නවා වගේම අවසානයේ එයා තීරණය කරනවා මේ පීටර් පාකර් එයාගේ ටීම් එකට එකතු කරගන්න. හැබැයි ටෝනි යෝග කරන්නේ ගොඩක් ලොකු රිස්ක් එකක් අරගෙන වගේම ගොඩක්ම පරිස්සමෙන්. මොකද මෙයා තාම පොඩි කොල්ලෙක්. ඒක නිසා මේ ෆයිට් අතරතුරදී මෙයාට මොකක් හරිම දෙයක් සිද්ධ වුණොත් ඒක සම්පූර්ණයෙන්ම ටෝනිගේ වගකීම සහ වැරැද්ද. ඉතින් ඒ වගේ වරදක් ඒ වගේ හැඟීමක් එයාගේ හෘද සාක්ෂියට එකතු කරගන්න ටෝනි කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඒක නිසාම මේ විදිහට ස්පයිඩර්මෑන් එකතු කරගන්න කලින් ටෝනි ගොඩක් පරිස්සම් වෙනවා. එක දවසක් ටෝනි යනවා ක්වීන්ස් වලට. ඒ යන්නේ පීටර්ව හම්බ වෙන්න. හැබැයි ඒ වෙනකොට පීටර් ගෙදර නෑ. එයා ඉස්කෝලේට ගිහිල්ලා වගේම ඉන්නේ ආන්ට් මේ විතරයි. පීටර් ගෙදරට එනකන් ටෝනි ආන්ට් මේ එක කතා කරනවා. එයා මේට කියන්නේ පීටර් ග්‍රෑන්ඩ් එකට ඇප්ලයි කරලා තියෙනවා. මම ඒක අප්‍රූව් කරා. ඉතින් මං ආවේ පීටර්ත් එක්ක ඒක ගැන කතා කරගන්න කියලා. හැබැයි ඇත්තටම පීටර් කොහොමද ඒකට ඇප්ලයි කරලා නෑ. කොහොම හරි ටික වෙලාවකින් පීටර් ගෙදරට එනවා. ගෙදරට එන්න කලින් එයා දකිනවා එළියේ නවත්තලා තියෙන පිස්සු වැදෙන කාර් එකක්. ඉතින් ওই කාර් එක ගැන පීටර් මේට කියන්න හදනකොට තමයි එයා දකින්නේ ටෝනි ස්ටාර්ක් යාගේ ගෙදරට ඇවිල්ලා කියන එක. ඉතින් guys ඔය විදිහට තමයි පීටර්ට පළවෙනි වතාවට ටෝනිව හම්බ වෙන්නේ. මෙතනදී ටෝනි පීටර්ගේ කාමරේට ගිහිල්ලා පර්සනලි යාත් එක්ක කතා කරනවා. ටෝනි පීටර්ට ස්පයිඩර්මෑන්ගේ වීඩියෝ එකක් පෙන්නලා අහනවා මේ ඔයා නේද කියලා. හැබැයි යා නම් ඒක පිළිගන්නේ නෑ. යා කියන්නේ ඕක ෆේක් එකක් කියලා. හැබැයි වැඩි වෙලාවක් යන කලින් පීටර්ගේ කාමරේ ඇතුලේ තිබිලා ටෝනි හොයා ගන්නවා ඒ ස්පයිඩර්මෑන්ගේ කොස්ටියුම් එක. මෙතනදී ටෝනි පීටර් මොන වගේ කෙනෙක්ද කියලා අඳුරගන්න යාත් එක්ක ටිකක් කතා කරනවා. ඔතනදී පීටර් කියනවා මට මේ පවර්ස් හම්බ වෙලා මාස 6ක් විතර ඇති. ඒක හම්බුණාට පස්සේ මට සාමාන්‍ය ළමයි එක්ක කිසිම දෙයක් කරන්න බෑ. එයා ෆුට්බෝල් වලට ආසයි, යා සෙල්ලම් කරන්න ආසයි. හැබැයි ඔය කිසිම දෙයක් එයාගේ යාළුවොත් එක්ක එයාට කරන්න බෑ. මොකද එයා විශේෂ කෙනෙක් නිසා. ඒක නිසා පීටර් තීරණය කරලා තියෙනවා මිනිස්සුන්ට උදව් කරලා මේ ලෝකේ හොඳ ප්ලේස් එකක් කරන්න එයාගේ පාර්ට් එක කරන්න. ඉතින් ඔය ආන්සර් එකත් එක්ක ස්ටාර්ක් තේරුම් ගන්නවා මෙයා ගොඩක් හොඳ කිඩ් කෙනෙක් කියන එක. ඒක නිසා එයාට ඕන වෙනවා මේ ස්පයිඩර්මෑන්ව ජර්මනි වලට අරගෙන යන්න. එහෙම කරන්නේ කැප්ටන් ඇමරිකා සහ අයර්න් මෑන් එක්ක ඇති වෙන අර ෆයිට් එකට උදව් අරගන්න. ඒක නිසා ටෝනි මෙයාගෙන් අහනවා ඔයාට පාස්පෝර්ට් එකක් තියනවද කියලා. හැබැයි එයාට පාස්පෝර්ට් එකක් තියා ඩ්‍රයිවිං ලයිසන් එකක්වත් නැහැ. කොහොම හරි අවසානයේදී ටෝනිට පුළුවන් වෙනවා පීටර්ව ජර්මනි වලට ගෙන්න ගන්න වගේම යව යාලගේ ෆයිට් එකට එකතු කරගන්න. ඒ වගේම මෙතනදී ටෝනි පීටර් පාකර්ට සුපිරිම සුපිරි ස්පයිඩර්මෑන් කිට් එකකුත් හදලා දෙනවා. මෙතනදී ටෝනි කියපු විදියටම ස්පයිඩර්මෑන් යාගේ පාර්ට් එක කරනවා. ඉතින් මෙතනදී අපිට ස්පයිඩර්මෑන්ගේ ස්කිල්ස් බලා ගන්න පුළුවන් වෙනවා වගේම අපි ඇතුළු හැමෝම මේ ස්පයිඩර්මෑන්ගේ ස්ට්‍රෙන්ත් එක දැකලා පුදුම වෙනවා. අවසානයේදී මේ ෆයිට් එක ඉවර වුණාට පස්සේ ටෝනි දකිනවා ස්පයිඩර්මෑන් බිම වැටිලා ඉන්න විදිය. ඔතනදී ටෝනි පොඩ්ඩක් බය වෙනවා මේ ළමයාට මොකක් හරි වෙලාද කියලා. හැබැයි එහෙම කිසි ප්‍රශ්නයක් වෙලා නැහැ. ඒක නිසා ටෝනි පීටර්ට කියනවා කිඩ් ඔයා සුපිරියටම වැඩේ කරා. ඔයාගේ වැඩේ දැන් ඉවරයි. ඔයා දැම්ම ගෙදර යන්න කියලා. ඔය වෙලාවේදී පීටර් නෑ නෑ මට තවත් ෆයිට් කරන්න පුළුවන් කියලා නැගිටින්න හදනවා. හැබැයි මේ වෙලාවේදී යාට නැගිට ගන්නවත් පුළුවන් වෙන්නේ නෑ. ඒ තරමටම මෙයා මේ කට්ටියත් එක්ක ෆයිට් කරලා ඉන්නේ. ඉතින් guys ඔය ෆයිට් එක ඉවර වුණාට පස්සේ පීටර් ආයෙමත් යන්න ඕනේ ක්වීන්ස් යාලගේ ගෙදරට. ඉතින් එයාව ගෙදරට දාන එකේ වගකීම පැවරෙන්නේ හැපීට. ඉතින් හැපි ස්පයිඩර්මෑන් එක්කම තමයි හොටෙල් රූම් එක නවතින්නේ. එයා බ්ලොක් කරන විදිය, එයා කෑ ගහන විදිය, එයා අර ෆයිට් සීන් එක ගැන එක එක දේවල් කියන විදිය. ඔය හැම දෙයක්ම එහා රූම් එකේ ඉන්න හැපීටත් ඇහෙනවා. ස්පයිඩර්මෑන් කොච්චර සතුටින් මේ දේවල් ගැන කියෙව්වද කියනවනම් අවසානයේදී හැපි ඇවිල්ලා පීටර්ට කියනවා පොඩ්ඩක් හිමින් කතා කරන්න මොකද මේ රූම් එකේ බිත්ති ගොඩක් තුනී කියලා. අවසානයේදී හැපි පීටර්ව ගෙදර එක් කරගෙන යනවා වගේම මේ වෙලාවේදී ටෝනිත් මෙයාලත් එක්ක එනවා. ඉතින් ටෝනි පීටර්ට කියනවා ඔයා හොඳට වැඩේ කරා. අපි ඊළඟ මිෂන් එකේදී ඔයාව දැනුවත් කරන්නම් කියලා. මොකද දැන් පීටර්ට ඕන වෙලා තියෙන්නේ කොහොම හරි මෙයාලත් එක්ක එකතු වෙලා ඇවෙන්ජර් කෙනෙක් වෙන්න. හැබැයි එයා ඒකට තවම සූදානම් නැහැ. ඉතින් වැඩි වෙලාවක් යන කලින් මෙයාලට පීටර් ගෙදරට එන්න පුළුවන් වෙනවා. ටෝනි පීටර් වෙනුවෙන් අදපු ස්පයිඩර්මෑන් සූට් එක යාට තියාගන්න
දෙනවා. ඕකෙන් පීට මාර විදියට සතුටු වෙනවා. අවසානයේදී ටෝනි පීටට කාර් එකෙන් බහින්න කාර් එකේ දොර ඇරලා දෙන්න හදනවා. පීට හිතන්නේ ටෝනියාව හක් කරන්න එනවා කියලා. හැබැයි ටෝනි කියනවා මම මේ කාර් එකේ දොර ඇරලා දෙන්න හදන්නේ අපි තවම එච්චර ලං වෙලා නැහැ කියලා. ඕකෙන් පස්සේ ගයිස් ස්පයිඩර්මෑන් සුපුරුදු විදියටම යා ෆ්‍රෙන්ඩ්ලි නේබර්හුඩ් ස්පයිඩර්මෑන් විදියට යාගේ වැඩ ටික කරගෙන යනවා. ඒ වගේම මාස ගාණක් එයා හැපීට මැසේජ් දානවා. එයා මැසේජ් දාලා අහන්නේ මං ඊළඟ මිෂන් එකට සූදානම් කවද්ද ඊළඟ මිෂන් එක කියලා. හැබැයි හැපි එක රිප්ලයි එකක්වත් එයාට දාලා නැහැ. ඔය අතරේදී පීට එක දවසක් දකිනවා මිනිස්සු වගේ කේලියන් ටෙක්නොලොජි පාවිච්චි කරලා වෙපන්ස් හදලා ආයුධ ජාවාරමක් කරන විදිය. ඉතින් පීට ඕක දැකපු ගමන් හැපීට මේක ගැන කියනවා. හැබැයි හැපි ඕක ගැන වැඩි ගණන් ගන්නේ නැහැ. ඔය අතරේදී පීට ස්පයිඩර්මෑන් කිට් එක ඇඳගෙන යාගේ රූම් එකට යනකොට නෙට් කියන යාගේ යාළුවා මේ රූම් එකේ ඉන්නවා. උතනදී යා ස්පයිඩර්මෑන් කියන එක නෙට් දැනගන්නවා වගේම පීට නෙට්ව කාටවත් මේක ගැන කියන්න එපා කියලා යව පොරොන්දු කරව ගන්නවා. ඉතින් තමන්ගේ යාළුවා තමයි ස්පයිඩර්මෑන් කියන එක දැනගත්තට පස්සේ නෙට් මාර විදියට සතුටු වෙනවා වගේම සර්ප්‍රයිස් වෙනවා. එයා පීටගෙන් ඇවෙන්ජර්ස්ලා ගැන අහනවා, ටෝනි ගැන අහනවා, මේ සූට් එක ගැන අහනවා. ඕකත් එක්ක මේ දෙන්න අතරේ තිබුණටත් වඩා මාර ලොකු ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් ඇති වෙනවා. ඔය අතරේ එක දවසක් පීට පාටි එකකට යන්න හදනකොට එයා දකිනවා ලොකු බ්ලාස්ට් එකක්. ඕක දැක්කට පස්සේ පීට පාටි එකට යන එක පැත්තකට දාලා යනවා. ඒ මොකද්ද කියලා බලන්න ඕනේ. එතකොට පීට දකිනවා අර හයිටෙක් වෙපන්ස්. මම ඔයාලට කලින් කිව්වේ එලියන් ටෙක්නොලොජි තියෙන වෙපන්ස් ජාවාරමක් ගැන ස්පයිඩර්මෑන්ගේ ඇහැ වැටුණා කියලා. ඉතින් ස්පයිඩර්මෑන් ඔතනදී දකිනවා ඒ ජාවාරම සිද්ධ වෙන විදිය. ඉතින් ඕක දැක්කට පස්සේ ස්පයිඩර්මෑන් try කරනවා යාලා යන වෑන් එක නවත්තලා කොහොම හරි මේ වෙපන්ස් ටික ආයෙමත් අරගන්න. හැබැයි ස්පයිඩිට ඕක ලේසි වෙන්නේ නෑ. යා වතුරට වැටිලා ගිලෙන්න යනවා වගේම අවසානයේදී අයන් මෑන් ඇවිල්ලා තමයි යාව බේරගන්නේ. ඔතනදී ස්පයිඩර්මෑන් අයන් මෑන්ට thank you කියනවා යාව බේරගත් එකට. හැබැයි යා කියන්නේ මේක මට විසඳ ගන්න පුළුවන්. ඔයා ආපු එක අපරාධ කියලා. හැබැයි මෙතන අයන් මෑන් නෑ. යාගේ සූට් එක විතරයි ඇවිල්ලා මේ විදියට පීටව බේරගෙන තියෙන්නේ. ටෝනි මේ වෙනකොට ඉන්නේ ලෝකේ වෙන කෙලවරක. ඉතින් මෙතනදී ස්පයිඩර්මෑන්ට ප්‍රශ්නයක් එනවා. ඔයා කොහොමද මාව හොයාගත්තේ? ඔයා මගේ සූට් එකට ට්‍රැකර් එකක් දාලාද තියෙන්නේ කියලා. ඊට පස්සේ ටෝනි කියනවා ඔව් මම මේ සූට් එකට හැම දෙයක්ම ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ මේ හීට් එකත් එක්කම කියලා. කොහොම හරි ස්පයිඩර්මෑන් මේ ජාවාරම ගැන ටෝනිට ආයෙත්මත් කියන්න හදද්දි ටෝනි මෙයාට කියනවා ඔයා මේ දේවල් වලින් ඈත් වෙලා ෆ්‍රෙන්ඩ්ලි නේබර්හුඩ් ස්පයිඩර්මෑන් විදියට ඉන්න. ඔයා කොලෙජ් එකේ වැඩ ටික කරගන්න මම මේ දේවල් ගැන බලා ගන්නම් කියලා. එහෙම කියලා ටෝනිගේ මේ සූට් එක මෙතනින් යන්න යනවා. ඉතින් ගයිස් ඔය සිද්ධියෙන් පස්සේ ස්පයිඩර්මෑන්ට ඕන වෙනවා යාගේ ට්‍රැකර් එක මේ සූට් එකෙන් අයින් කරගන්න. ඕක නිසා පීට යාගේ යාළුවා නෙඩ් එක්ක එකතු වෙලා මේ සූට් එක හැක් කරනවා. ඔන්න එතකොට තමයි නෙඩ් දකින්නේ මේ සූට් එකේ තියෙන ෆීචර්ස් 10 ගාණක් ටෝනි ලොක් කරලා දාලා තියෙනවා කියන එක. ඉතින් ඕක දැනගත්තට පස්සේ පීට මේ සූට් එකේ තියෙන හැම ෆීචර් එකක්ම ඕන් කරගන්නවා. ඔය අතරේදී ස්පයිඩර්මෑන් එක දවසක් දකිනවා ට්‍රක් වගේකින් බඩු වගේක් අරගෙන යනකොට වල්චර් මෙතනට ඇවිල්ලා ඒලියන් ටෙක්නොලොජිස් පාවිච්චි කරලා මේ ට්‍රක් ඇතුළට රිංගගෙන ඒ වගේම බඩු වගේක් හොරකම් කරගන්න හදන විදිය. කොහොම හරි අවසානයේදී ස්පයිඩර්මෑන් වැරදීමකින් ට්‍රක් එකක් ඇතුළට වැටෙනවා වගේම එයා අවසානයේදී නතර වෙන්නේ ලොකුම ලොකු ගබඩා කාමරයක් ඇතුළට ගිහිල්ලා. ස්පයිඩර්මෑන්ට පුළුවන් වෙන්නේ නැහැ මේකේ දොරවල් ටික අරගන්න. ඒක නිසා එයා මුළු රෑම මේක ඇතුළේ තමයි ගත කරන්නේ. කොහොම හරි මේ වෙලාවේදී ස්පයිඩර්මෑන්ට පුළුවන් වෙනවා යාලා අලුතෙන්ම අන්ලොක් කරගත්ත මේ සූට් එකේ තියෙන එක එක ෆීචර්ස් අත්දැක බලන්න. මේකෙදි පීරට AI ඇසිස්ටන්ට් කෙනෙක් හම්බ වෙනවා. එක එක වෙබ් තියෙනවා. මාර ගොඩක් ෆීචර්ස් මේකෙදි අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කොහොම හරි මෙතනින් බේරුණාට පස්සේ පීට යන්නේ මේ ඩීලර් කවුද කියන එක හොයාගන්න. එයා එක එක දේවල් පාවිච්චි කරලා කොහොම හරි මේ ඩීලර් ඉන්න තැන හොයාගන්නවා. එයා මේ වෙනකොට ඉන්නේ නැවක් ඇතුලේ. දැන් ස්පයිඩර්මෑන් මේ කට්ටියව අල්ල ගන්නයි හදන්නේ. ඔය අතරේදී ස්පයිඩර්මෑන්ට ටෝනිගෙන් කෝල් එකක් එනවා. යා ටෝනිට කියන්නේ මම මේ වෙලාවේදී ස්කෝලේ ඉන්නේ මම ටිකක් බිසි මම ඔයාට ඉක්මනින්ම කෝල් එකක් ගන්නම් කියලා. එහෙම කියලා යා කෝල් එක කට් කරලා දානවා. ඉතින් ඕකෙන් පස්සේ ස්පයිඩර්මෑන්ට මේකේ ඩීලර්ව හොයාගන්න පුළුවන් වෙනවා. යා මෙතනින් දැන් පැනලා යන්නයි හදන්නේ. හැබැයි ස්පයිඩර්මෑන්ට ඕන වෙනවා යාව අල්ල ගන්න. ඉතින් මෙතනදී මේ දෙන්න අතරේ ලොකු ෆයිට් එකක් ඇති වෙනවා. කොහොම හරි අවසානයේදී ඕකේ ප්‍රතිඵලයක් විදියට ඒලියන්ලගේ ටෙක්නොලොජි තියෙන වෙපන් එකක් ක්‍රියාත්මක වෙලා මේ නැව සම්පූර්ණයෙන්ම දෙකට කැඩිලා යනවා. ඒක නිසා ස්පයිඩර්මෑන්ට සිද්ධ වෙනවා අර ඩීලර්ට පැන ගන්න දීලා මේ නැව කොහොම හරි අල්ලගෙන මේකේ ඉන්න මිනිස්සු ටික බේර ගන්න. හැබැයි පීරට ඔය වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. පීට සම්පූර්ණයෙන්ම මේ වැඩේ අවුල් කරගෙනයි දැන් තියෙන්නේ. හැබැයි එකපාරටම අයන් මෑන් මෙතනට ඇවිල්ලා මේ නැව සම්පූර්ණයෙන්ම හදලා දානවා. ස්පයිඩර්මෑන් මෙතනදී අයන් මෑන්ගෙන් අහනවා ස්ටාක් මහත්තයෝ ඔයාට මගේ මොකක් හරි උදව්වක් ඕනේද කියලා. හැබැයි ස්ටාක් එයාට කියන්නේ ඔයා මේ කරපු හරිය හොඳටම ඇති කියලා. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙනවා ටෝනි සහ පීට අතර ඇති වෙන කන්වර්සේෂන් එක. මෙතනදී ටෝනි පීරට පොඩ්ඩක් සැර කරනවා. මොකද ටෝනි එපා කියපු දේවල්මයි පීට කළේ. එයා ටෝනිට බොරු කිව්වා ඩොලර් මිලියන ගාණක් වටින සූට් එක එයා හැක් කරලා දැම්මා. ඔය හේතු නිසා ටෝනි හොද්දටම ස්පයිඩර්මෑන්ට දොස් කියනවා. ඉතින් මෙතනදී පීරට පොඩ්ඩක් තරහ යනවා. එයා කියනවා මම ඔයාලට හැමතිස්සෙම මේ ජාවාරම ගැන කියන්න try කරා. හැබැයි ඔයාලා කවුරුත් මට අහුම්කම් දුන්නේ නැහැ. ඔයාලා එදා මාව විශ්වාස කරා නම් අද මේ වගේ දෙයක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මෙයා ටෝනිට කියනවා ඔයා ඇත්තටම මං ගැන හිතනවා නම් ඔයා අද මේ වෙනකොට මෙතනට ඇවිල්ලා කියලා. මොකද ස්පයිඩර්මෑන් මෙතනදී හිතන්නේ මේ ඇවිල්ලා තියෙනෙත් කලින් වගේම එයාගේ සූට් එක විතරයි කියලා. හැබැයි ටෝනි මෙතනට ඇවිල්ලා ඉන්නේ. කොහොම හරි අවසානයේදී පීට තේරුම් ගන්නවා එයා කරේ වරදක් කියන එක වගේම අවසානයේදී ටෝනිගෙන් සමාව ඉල්ලනවා මට සමාව වෙන්න මට ඕන උනේ ඔයා වගේ වෙන්න කියලා. හැබැයි ටෝනි කියනවා මට ඕන උනේ ඔයාව මටත් වඩා හොඳ කෙනෙක් කරන්න කියලා. I understand. I just wanted to be like you. And I wanted you to be better.
හැබැයි ඉතින් දැන් ඒක වෙන්නේ නැති නිසා ටෝනි ස්පයිඩර්මෑන්ගේ සූට් එකත් එයාගෙන් ඉල්ලනවා. හැබැයි යා කියන්නේ අනේ ස්ටාක් එහෙම කරන්න එපා. මේ සූට් එක නැති වුණොත් මං නිකන් නිකමෙක් කියලා. ඒත් එක්කම ටෝනි කියනවා ඔයා මේ සූට් එක නැතුව නිකමෙක් නම් කොහෙත්ම ඔයාට මේ සූට් එක ලැබෙන්න සුදුසු නෑ කියලා. ඉතින් ගයිස් ඔය සිද්ධියෙන් පස්සේ ස්පයිඩර්මෑන්ට එයාගේ සූට් එක ආයෙමත් ටෝනිට දෙන්න වෙනවා. කොහොම හරි ගයිස් ඔය සිද්ධි ටික වෙලා දවස් කීපයක් ගත වෙනවා. දැන් පීටර් හිතාගෙන ඉන්නේ මේ වගේ දේවල් වලට ආයෙ ඉන්ටරැක්ට් වෙන්න යන්නේ නෑ කියලා. හැබැයි එක දවසක් ස්පයිඩර්මෑන් දැනගන්නවා එයාගේ ක්‍රෂ් එකගේ තාත්තා තමයි මේ බල්ච් කියන්නේ කියන එක. ඒ කියන්නේ එයාගේ තාත්තා තමයි මේ ආයුධ ජාවාරමේ ඩීලර්. එයාත් එක තමයි ස්පයිඩර්මෑන් මෙච්චර කල් ෆයිට් කරලා තියෙන්නේ. ඉතින් ඕක දැනගත්තට පස්සේ ස්පයිඩර්මෑන්ට ඕන වෙනවා මෙයාව කොහොම හරි අල්ලගන්න. ඒක නිසා පීටර් එයාගේ පරණ ස්පයිඩර්මෑන් සූට් එකක් දාගෙන මේ බල්චව අල්ලගන්න යනවා. නේඩ්ගේ උදව්වත් එක්ක පීටර්ට පුළුවන් වෙනවා මෙයා ඉන්න තැන හොයාගන්න. මේ වෙනකොට ටෝනි ස්ටාර්ක්ගේ ෂිප් එකක් ඇවෙන්ජර්ස්ලට ඕන කරන එක ටෙක්නොලොජිස් ආයුධ ඔය වගේ ගොඩක් දේවල් අරගෙන ඔටෝ පයිලට් මෝඩ් එකේ පියාසර කරන ගමනුයි ඉන්නේ. ඉතින් බල්ච් දැන් හදන්නේ ස්ටාර්ක්ගේ මේ ෂිප් එක මංකොල්ල කන්න. එයා සුපුරුදු විදියටම එලියන් ටෙක්නොලොජිස් පාවිච්චි කරලා ටෝනිගේ මේ ෂිප් එක ඇතුළට යනවා වගේම ඒකේ තියෙන බඩු ටික දැන් මංකොල්ල කන්නයි හදන්නේ. හැබැයි එයා දකිනවා මේ පාරත් ස්පයිඩර්මෑන් එයාගේ පස්සෙන් ඇවිල්ලා කියන එක. ඕක නිසා මෙයාට හොඳටම තරහ යනවා වගේම එයා මේ ෂිප් එකෙන් එළියට එන්නේ ස්පයිඩර්මෑන්ව ඉවරයක් කරලා දානවා කියලා හිතාගෙන. ඉතින් මෙතනදී මේ දෙන්න අතර ඇතිවන ෆයිට් එකෙන් මේ ෂිප් එක කඩාගෙන වැටෙන්න යනවා. මේක කඩාගෙන වැටෙන්න හදන්නේ මිනිස්සු ගොඩක් ඉන්න සිටි එකක් මැද්දට. හැබැයි ස්පයිඩර්මෑන්ට පුළුවන් වෙනවා කාටවත් හානියක් නැති වෙන්න මේ ෂිප් එක කවුරුත් නැති ප්ලේස් එකකට කඩාන් බට්ටන්න. ඉතින් මේ ෂිප් එක ඔය විදිහට කඩාන් වැටුණාට පස්සේ මේක ඇතුලේ තියෙන හැම දෙයක්ම විනාශ වෙනවා වගේම වල්චර් පැනලා යන්න හදද්දි ස්පයිඩර්මෑන්ට පුළුවන් වෙනවා යාව අල්ල ගන්න. හරි ගයිස් එතනින් ඒ සිද්ධිය ඉවරයි. ඔය විදිහට අපේ ස්පයිඩර්මෑන්ට පුළුවන් වෙනවා මිස් වෙන්න ගියපු. එහෙමත් නැත්නම් වැරදි අතකට යන්න ගියපු ස්ටාර්ක් ටෙක්නොලොජිස් ගොඩක් එහෙම වෙන්න නොදී බේරගන්න. ඊට පස්සේ අපිට දවස් කීපයකින් බලා ගන්න පුළුවන් වෙනවා පීටර් සුපුරුදු විදියට මෙයාගේ කොලෙජ් එකට යන විදිය. එයා කොලෙජ් එකට යනකොට එයා දකිනවා හැපීව. හැපී මෙතනට ඇවිල්ලා තියෙන්නේ යාව ටෝනි ගාවට එක් කරගෙන යන්න. මොකද ටෝනි කියලා තියෙනවා පීටර්ව එක් කරන් එන්න කියලා. ඉතින් හැපී මේ විදියට පීටර්ව එක් කරගෙන යන්නේ ඇවෙන්ජර්ස් හෙඩ්ක්වාටර්ස් වලට. ඉතින් පීටර්ට මේක හිතා ගන්නවත් බෑ. ටෝනි පීටර්ට කියනවා ඔයා දැන් වගකීමක් ඇතුව වැඩ කරන්න දන්නවා. මට ඔයාගේ සූට් එක ගත්තට සමා වෙන්න දැන් ඔයා ඇවෙන්ජර් කෙනෙක් වෙන්න සුදුසුයි කියලා. ඒ වගේම ටෝනි මෙතනදී පීටර්ට පෙන්නනවා අලුතෙන්ම එයා වැඩි දියුණු කරපු ස්පයිඩර්මෑන් සූට් එක. ඕක දැක්කට පස්සේ පීටර් මාර විදියටම සර්ප්‍රයිස් වෙනවා. එයා මේ සූට් එක දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳලා කල්පනා කරලා කියනවා සමා වෙන්න මිස්ටර් ස්ටාර්කේත් මං කැමති ෆ්‍රෙන්ඩ්ලි නේබර්හුඩ් ස්පයිඩර්මෑන් විදියටම පොළව මට්ටමේ මේ විදියට ජීවත් වෙන්න කියලා. ඉතින් ඕක ඇහුවට පස්සේ ටෝනිටත් මාරම පුදුමයි. ඕකත් එක්ක ටෝනි එහෙනම් ඔයාගේ කැමැත්තක් කියලා ස්පයිඩර්මෑන්ව මෙතනින් යවනවා වගේම පීටර් එතනින් යනකොට අහනවා මේක ටෙස්ට් එකක් නේද? එහා පැත්තේ කවුරුත් නෑ නේද කියලා. මොකද පීටර් හිතන්නේ ටෝනි මේක යාව ටෙස්ට් කරන්න ගහපු ප්ලෑන් එකක් කියලා. ඉතින් ඕකෙන් පස්සේ පීටර් මෙතනින් පිටත් වෙලා යනවා. හැබැයි එහා පැත්තේ ඇත්තටම මීඩියා වලින් ඇවිල්ලා අලුත්ම නිවුස් එකක් බලාපොරොත්තු වෙලා ඉන්නේ. හැබැයි දැන් මෙයාලට දෙන්න කිසිම නිවුස් එකක් නෑ. ඔය වෙලාවේදී ටෝනිට මතක් වෙනවා එයාගේ මගුල් මුද්ද. ඒක නිසා ටෝනි හැපීගෙන්ගේ මුද්ද ඉල්ලගෙන තීරණය කරනවා එයාගේ පොට්ස්ගේ වෙඩින් එක මීඩියා වලට දැනුම් දෙන්න. ඕකෙන් පස්සේ ගයිස් පීටර් ආයෙමත් එයාගේ ගෙදරට යනවා. ගෙදරට යනකොට එයා දකිනවා එයාට පාර්සල් එකක් ඇවිල්ලා තියෙන විදිය. ඉතින් ගයිස් ඔය පාර්සල් එක වෙන මොකක්වත් නෙවෙයි ටෝනි යාගෙන් ඉල්ලගත් අර සූට් එක. ඉතින් ටෝනි ආයෙමත් ස්පයිඩර්මෑන්ට එයාගේ සූට් එක මේ විදියට එවලා තියෙනවා. ඉතින් මේ පැකේජ් එක ඇතුලේ තියෙන්නේ එයාගේ සූට් එක කියන එක දැක්ක ගමන් පීටර්ට ගොඩක් සතුටු හිතෙනවා. එයා එතනදිම සූට් එක ඇඳලා බලනවා වගේම ඔය වෙලාවේදී ආට් මේ මෙතනට එනවා සහ එයා දැනගන්නවා පීටර් තමයි මේ ස්පයිඩර්මෑන් කියන එක. ඔය දේවල් ටික සිද්ධ වෙලා ටික කාලයකට පස්සේ පීටර් පාකේ එයාගේ ඉස්කෝලේ කට්ටියත් එක්ක ෆීල්ඩ් ට්‍රිප් එකක් යනවා. ඔය අතරේදී පීටර් දකිනවා ලොකු ඩෝනට් එකක් හැඩේ ඒලියන් ෂිප් එකක් මේ සිටි එක මැද නවත්තලා තියෙන විදිය. ඉතින් ඕක දැක්ක ගමන් පීටර් එයාගේ සූට් එකක් දාගෙන යනවා මේ මොකද්ද කියලා බලන්න ඕනේ. එතකොට එයාට හම්බ වෙනවා අපේ අයන් මෑන්ව. ඔයාලට මතක ඇති තානෝස්ට ඕන උනේ ඉන්ෆිනිටි ස්ටෝන්ස් හොයාගෙන මේ විශ්වයෙන් භාගයක්ම විනාශ කරලා දාන එක. ඉතින් ඔය වැඩේ වෙනුවෙන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගෙන් ටයිම් ස්ටෝන් එක අරගන්න තානෝස් එවපු හෙන්චයියෙක් තමයි ගයිස් මේ විදියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් අයන් මෑන් ඒ වගේම බැනර් මේ කට්ටිය එයාව නවත්තන්න මෙතන ෆයිට් කරන ගමනුයි ඉන්නේ. ඔය අතරේදී තමයි අපේ ස්පයිඩර්මෑන් මෙතනට එන්නේ. මෙතනදී ටෝනි ස්පයිඩර්මෑන්ට කියනවා මේ එලියන් ඇවිල්ලා තියෙන්නේ අර මායාකාරයා ළඟ තියෙන මාලේ අරගන්න එයාව බේර ගන්න ඕනේ කියලා. ඒක නිසා ස්පයිඩර්මෑන් යනවා ස්ට්‍රේන්ජ්ව අර එලියන්ගෙන් බේර ගන්න. හැබැයි පීටර් එයාව අල්ලගන්න කලින් අර එලියන් එයාගේ ෂිප් එකට යනවා. දැන් මෙයාලා පෘථුවියෙන් පිට වෙන්නයි හදන්නේ. හැබැයි ස්පයිඩර්මෑන් දැලක් දාලා අර ෂිප් එකේ එලිලා ඉන්නේ. දැන් අර ෂිප් එකත් එක්කම ස්පයිඩර්මෑනුත් ඇදිලා යන ගමනුයි ඉන්නේ. ටෝනි පීටර්ට කියනවා "ඉඩ ඔයා ඉන්නවා උස වැඩි යාට හුස්ම ගන්න ඔක්සිජන් නෑ ඉක්මනට ඕක අතාරින්න" කියලා. හැබැයි පීටර් වැඩේට වැඩිය කැමති නෑ. කොහොම හරි යාට ඕන කරන්නේ අර මායාකාරයව බේර ගන්න. හැබැයි යාට හුස්ම ගන්න අමාරුයි කියන එක තේරුණාට පස්සේ පීටර් මේ ෂිප් එක අතාරිනවා. ඒත් එක්කම ටෝනි පීටර් වෙනුවෙන් හදපු අලුත්ම සූට් එක යා රිලීස් කරනවා වගේම ඒක ඇවිල්ලා පීටර්ට ඇටච් වෙනවා. ඉතින් ওই සූට් එක නිසා පීටර්ට හුස්ම ගන්න පුළුවන් වෙනවා වගේම ටෝනි කෙලින්ම යාව ගෙදරට යවන්නයි හදන්නේ. හැබැයි පීටර් කරන්නේ යා ගියා වගේ රගපාලා අර ෂිප් එකට ෂේප් එකෙන් නැග ගන්න එක. හැබැයි මේ ෂිප් එක පෘථිවියත් පහු කරගෙන යනකොට
ඉන්නකොට පීරට හිතෙනවා අපරාධෙ මට බස් එකේම ඉන්නයි තිබ්බේ කියන එක. ටෝනි මේ ෂිප් එකේ ඉඳන් කොහොමද ස්ට්‍රේන්ජ් බේරගන්න කියලා කල්පනා කර කර ඉන්නකොට මෙතනට එනවා පීටර්. ඉතින් ඔය විදියට පීටර්ව දැක්ක ගමන් ටෝනි හුඟක් කලබල වෙනවා. මොකද මේක ෆීල්ඩ් ට්‍රිප් එකක් නෙවෙයි. මේක වන් වේ ටිකට් එකක්. එයාලා මේ වෙනකොට ආලෝක වර්ෂ මිලියන ගාණක් පෘථුවියෙන් ඈතට යන ගමනුයි ඉන්නේ. එයාලට එන්න පුළුවන් වේද කියලා කිසිම විශ්වාසයක් නැහැ. කොහොම වුණත් දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අවසානයේදී ටෝනි මෙයාව ඇවෙන්ජර් කෙනෙක් කරනවා වගේම මෙයාලට පුළුවන් වෙනවා ස්ට්‍රේන්ජර් බේරගන්න. මෙතනදී ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ටෝනිගෙන් අහනවා අපිව ආපහු හරවලා පෘථුවියට එක්කරගෙන යන්න පුළුවන්ද කියලා. හැබැයි ටෝනි කියන්නේ මං අවුරුදු 6ක් තිස්සේ තෑනෝස් ගැන හැගහගෙන හිටියේ. අපි මේක පෘථුවියට අරගෙන යන්නේ නැතුව මේ ෆයිට් එක තෑනෝස් ළඟටම අරගෙන යමු කියලා. හැබැයි ස්ට්‍රේන්ජ් මෙතනදී ටෝනිට කියනවා හරි ස්ටාක් අපි ඔයා කියන විදියට කරමු. හැබැයි කොයිම හරි වෙලාවක මේ ස්ටෝන් එකද ඔයාලවද කියලා චූස් කරන්න ආවොත් මම මේ ස්ටෝන් එක තෝරගන්න දෙපාරක් හිතන්නේ නෑ කියලා. ඉතින් ඕකෙන් පස්සේ මේ ෂිප් එක ගිහිල්ලා නතර වෙන්නේ ටයිටන් වල. මේ ටයිටන් කියන්නේ තානෝස්ගේ හෝම් ප්ලැනට් එක. හැබැයි මේ වෙනකොට නම් මේ ප්ලැනට් එක සම්පූර්ණයෙන්ම වගේ විනාශ වෙලායි තියෙන්නේ. කොහොම හරි මෙයාලගේ ෂිප් එක මේ ප්ලැනට් එකට කඩාගෙන වැටුණට පස්සේ එකපාරටම කට්ටියක් ඇවිල්ලා මෙයාලට ඇටැක් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ එන්නේ Guardian of the Galaxy එකේ සෙට් එක. එයාලා මුලින්ම හිතන්නේ මේ තානෝස්ගේ කට්ටිය කියලා. හැබැයි පස්සේ මෙයාලා අඳුර ගන්නවා මේ තමයි තෝර් කියපු ඇවෙන්ජර්ස්ලා කට්ටිය කියන එක. ඉතින් ඔය කාරණේ දැනගත්තට පස්සේ මෙයාලා සෙට් එක එකතු වෙලා ප්ලෑන් එකක් ගහනවා තානෝස්ව අල්ලගෙන එයාගේ මේ ඉන්ෆිනිටි ස්ටෝන්ස් ටික අරගන්න. හැබැයි මෙයාලා කොච්චර try කරත් මෙයාලට ඒක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඇත්තටම ස්පයිඩර්මෑන් සුපිරි ගේම් එකක් දීලා මේ ගන්ලට් එක ගලව ගන්නම යනවා. හැබැයි අවසාන මොහොතේ මෙන්න මේ මෝඩ යකා නිසා යාලට ඒක කරගන්න පුළුවන් වෙන්නේ නැහැ. තෑනෝස් මේ හැමෝමත් එක්ක ෆයිට් කරලා යාලව පරාද කරලා දානවා. අන්තිමට ඉතුරු වෙන්නේ අපේ අයන් මෑන් විතරයි. හැබැයි යාටවත් පුළුවන් වෙන්නේ නැහැ තානෝස්ව පරද්දන්න. අවසානයේදී තානෝස් ටෝනිගම බ්ලේඩ් එකකින් ටෝනිට ඇනලා දානවා වගේම යව මරන්නයි හදන්නේ. හැබැයි ඊට කලින් තානෝස් ස්ටාර්ක්ට කියනවා ස්ටාර්ක් මං ඔයාට හුඟක් ගරු කරනවා. මගේ මේ වැඩෙන් පස්සේ මේ ජීවයෙන් භාගයක්ම ඉතුරු වේවි. ඒ කට්ටියට ඔයාව අනිවාර්යයෙන්ම මතක තියේවි කියලා. ඉතින් ඔහොම කියලා දැන් තානෝස් ටෝනිව මරන්නයි හදන්නේ. හැබැයි ඔය වෙලාවේදී ඩොක්ටර් ස්ට්‍රේන්ජ් කියනවා යාව අතාරින්න මං ඔයාට ටයිම් ස්ටෝන් එක දෙන්නම් කියලා. ඔය විදිහට තානෝස් ටයිම් ස්ටෝන් එක අරගත්තට පස්සේ යා ලේසියෙන්ම අවසාන ස්ටෝන් එකත් හොයා ගන්නවා. ඉතින් එහෙම කරාට පස්සේ තානෝස් කරන්නේ මේ යුනිවර්ස් එකේ භාගයක් සම්පූර්ණයෙන්ම ඉරේස් කරලා දාන එක. ඉතින් ඒ ඉරේස් වෙලා යන ගොඩට අපේ පීටවත් වැටෙනවා. පීටට දැනෙනවා මොකක් හරි සිද්ධ වෙනවා කියන එක. ඒක නිසා පීට එකපාරටම ස්ටාර්ක්ව බදාගෙන කියනවා අනේ මිස්ටර් ස්ටාර්ක් මට දැම්මම මැරෙන්න බෑ කියලා. ඉතින් ඔහොම කියනවත් එක්ක අනිත් අය වගේම පීට පාකත් දූවිලි වෙලා යනවා. ඉතින් ගයිස් ඔය විදිහට තානෝස් විශ්වයෙන් භාගයක්ම අතුගාලා දැම්මට පස්සේ මෙයාලට කරගන්න කිසිම දෙයක් නැතුව අවුරුදු 5ක්ම ගත වෙනවා. ඒ අවුරුදු 5ේදී ටෝනි පොට්ස් එක්ක සරල ජීවිතයක් ගත කරනවා වගේ මෙයාලට ළමයෙකුත් හම්බ වෙනවා. හැබැයි කොච්චර කාලයක් ගත වුණත් ඒ ෆයිට් එක යාලා පැරදුන එක යාට පීටව නැති වුණ එක ඔය අවුල. ඔය ගිල්ටි ෆීලිං එක ස්ටාර්ගේ හිතෙන් කොහෙත්ම අයින් වෙලා යන්නේ නැහැ. හැබැයි එහෙම වුණත් එයාලට දැන් කරගන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. මොකද තානෝස් මැරිලා ඉන්ෆිනිටි ස්ටෝන්ස් විනාශ වෙලා. එයාලට මේ නැති වුණ මිනිස්සුන්ව ආයමත් කොහොමද ගෙන්න ගන්න කියන එක ගැන කිසිම අදහසක් තිබ්බේ නැහැ. ඉතින් ඔය වෙලාවේදී තමයි ඇන්ට් මෑන් මෙතනට ඇවිල්ලා මෙයාලට ටයිම් ට්‍රැවල් ගැන අදහස ඔලුවට දාන්නේ. ඉතින් දැන් මෙයාලට ඕන කරන දේ තමයි කාලය ආපස්සට ගිහිල්ලා කොහොම හරි තානෝස්ගේ මේ ඉන්ෆිනිටි ස්ටෝන්ස් එකතු කරගෙන එයාලට නැති වුණ මිනිස්සුන් ආයමත් ගෙන්නගෙන මේ ඉන්ෆිනිටි ස්ටෝන්ස් තිබුණ තැන්වලම ආයමත් තියෙන එක. ඉතින් මෙයාලගේ ඔය අදහස කැප්ටන් ඇමරිකා, බ්ලැක් විඩෝ, ඇන්ට් මෑන් ඇතුළු කට්ටිය ගිහිල්ලා ටෝනිට කියනවා. හැබැයි ටෝනිට මේ වෙනකොට වෙනම ජීවිතයක් තියෙනවා. යාට වයිෆ් කෙනෙක් ඉන්නවා, යාට ළමයෙක් ඉන්නවා. ඒක නිසා ටෝනි මේ වැඩේට කැමති වෙන්නේ නැහැ. ඒ වගේම ටෝනි මෙයාලට කියන්නේ ඕක කොහෙත්ම කරන්න බැරි වැඩක් වගේම ගොඩක් භයානක වැඩක් කියලා. ඉතින් ඒක නිසා මෙයාලා බැනර් එක එකතු වෙලා තනියම මේ වැඩේ කරන්න පටන් ගන්නවා. හැබැයි යාලා කොහෙත්ම සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඔය ටයිම් ට්‍රැවල් අදහසත් එක්ක ටෝනිට ආයෙමත් පීටව මතක් වෙනවා. අවුරුදු ගාණක් ගත වෙලා ටෝනිගෙන් පීටව නැති කරගත්ත අර ගිල්ටි ෆීලිං එක අයින් වෙලා නැහැ. ඒක නිසා අවසානයේට ටෝනි තීරණය කරනවා මේ ටයිම් ට්‍රැවලින් වැඩේට අත ගහන්න. ඉතින් ඔයාලට මේ ටෝනි කියන්නේ කොච්චර ජීනියස් කෙනෙක්ද කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. වැඩි කාලයක් යන කලින් එයාට පුළුවන් වෙනවා ටයිම් ට්‍රැවලින් ආකෘතියක් හදන්න. හදන්න විතරක් නෙමෙයි ඒක ප්‍රැක්ටිකලි වැඩ කරන තත්ත්වයට ගන්නත් එයාට පුළුවන් වෙනවා. ඉතින් අවසානයේදී ටෝනිගේ මේ ටයිම් ට්‍රැවලින් මැෂින් එකත් එක්ක ඇවෙන්ජර්ස්ලා ආයෙමත් එකතු වෙනවා වගේම එයාලා එක එක තැන් වලට ගිහිල්ලා අර ඉන්ෆිනිටි ස්ටෝන්ස් ටික එකතු කර ගන්නවා. ඉතින් සාර්ථකව මෙයාලා ඉන්ෆිනිටි ස්ටෝන්ස් ටික එකතු කරගත්තට පස්සේ මෙයාලට පුළුවන් වෙනවා ඒවා පාවිච්චි කරලා තානෝස් කරපු අර විනාශය ආයෙමත් අනිත් පැත්තට හරවන්න. ඒ කියන්නේ කලින් ඉරේස් වෙලා ගියපු කට්ටිය ටික ආයෙමත් හිටපු විදියටම ඒ යුනිවර්ස් වලින් මතුවෙනවා. ඉතින් ඔය වැඩෙන් පස්සේ හැමෝම හුඟක් සතුටු වෙනවා. මොකද මිනිස්සු ආයෙමත් ඇවිල්ලා වගේම යාලා සාර්ථක වෙලා. හැබැයි ගයිස් ඔය සතුට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. මෙයාලා කරපු වැඩේ නිසා අතීතයේ හිටපු තානෝසුත් මෙයාලගේ ලෝකෙට එනවා වගේම එයාලා මේ ඇවෙන්ජර්ස් හෙඩ්ක්වාටර්ස් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. දැන් තානෝස් හදන්නේ සම්පූර්ණයෙන්ම මුළු විශ්වයම හැමෝම විනාශ කරලා දාන්න. හැබැයි මෙයාලා ඒකට ඉඩ දෙන්නේ නැහැ. තෝර්, කැප්ටන් ඇමරිකා සහ අයන් මෑන් මේ තානෝස් එක ෆයිට්
ෆයිට් එකට යනවා. හැබැයි ඒ වැඩේ යාලට තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඔය වෙලාවෙදි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඇතුළු සෙට් එක ලොකු ආමි එකක්ම මෙතනට අරගෙන එනවා වගේම එයාලා තානෝස්ගේ මේ ආමි එකත් එක්ක ෆයිට් කරන්න පටන් ගන්නවා. ඉතින් guys මෙතනදී අපිට අපේ ස්පයිඩර්මෑන් වත් බලා ගන්න පුළුවන් වෙනවා. පීටර් ටෝනිව දැක්කට පස්සේ ටෝනිට යාට උන හැම දෙයක්ම කියන්න try කරනවා. හැබැයි ස්ටාක් යාව දැක්ක ගමන් කරන්නේ යාව බදා ගන්න එක. කොහොම වුණත් මේ ෆයිට් එක මෙයාලට ලේසි ෆයිට් එකක් වෙන්නේ නැහැ. ඒක නිසා අවසානයේදී ටෝනි තීරණය කරනවා එයාම මේ ඉන්ෆිනිටි ස්ටෝන්ස් පාවිච්චි කරලා මේ තානෝස්ගේ හමුදාව විනාශ කරලා දාන්න. ඉතින් guys ටෝනි ඒක කරනවා. එයා ඉන්ෆිනිටි ස්ටෝන්ස් පාවිච්චි කරලා මේ තානෝස්ගේ හමුදාව ඔක්කොම මකලා දානවා වගේම අවසානයේ ටෝනිට මේ ඉන්ෆිනිටි ස්ටෝන්ස් වල බලය දරා ගන්න බැරුව මැරෙන්න සිද්ධ වෙනවා. පීටර් දකිනවා ස්ටාක් වැටිලා ඉන්න විදිය. එයා ස්ටාක් ළඟට ගිහිල්ලා කියනවා මිස්ටර් ස්ටාක් නැගිටින්න ඔයා එක කරා අපි මේ යුද්ධය දිනුවා කියලා. හැබැයි ආයේ කවදාවත් එයාට නැගිටින්න පුළුවන් උනේ නැහැ. You won, Mr. Stark. You won it. You did it, sir. You did it. I'm sorry, Tony. ඉතින් guys ඔය විදියට අයන් මෑන් නැති වුණාට පස්සේ හැමෝම හිතන්නේ අයන් මෑන්ගේ තැනට ස්පයිඩර්මෑන් ඒවි කියලා. ඒ වගේම මීඩියා වලින් පවා ඇවිල්ලා ස්පයිඩර්මෑන්ගෙන් අහනවා ඔයා දැන් ඇවෙන්ජර් කෙනෙක්ද? ඔයා ටෝනිගේ ප්ලේස් එක අරගන්නවද? ආයෙමත් ඒලියන් ඇටැක් එකක් ආවොත් ඔයාලා මොනවද කරන්නේ? ඔය වගේ ගොඩක් ප්‍රශ්න මීඩියා වලින් ස්පයිඩර්මෑන්ගෙන් අහනවා. ඉතින් ඕක එයාට ලොකු ප්‍රෙෂර් එකක්. එයාට ඕන කරන්නේ ෆ්‍රෙන්ඩ්ලි නේබර්හුඩ් ස්පයිඩර්මෑන් විදියට ජීවත් වෙන්න. එහෙම නැතුව මේ වගේ ලොකු ප්‍රශ්න විසඳන්න ස්පයිඩර්මෑන්ට කොහෙත්ම ආසාවක් නැහැ. ඒ වගේම තමයි ස්ටාර්ගේ අහිමිවීමත් එක්ක පීටර් ගොඩක්ම දුකෙන් ඉන්නේ. මොකද ටෝනි තමයි පීටර්ගේ හැම දෙයකටම උදව් කරේ. යාට තාත්තෙක් වගේ හිටියේ ටෝනි. පීටර්ට ඕන උනේ කවදා හරි එයා වගේ වෙන්න. හැබැයි මේ වෙනකොට එයා ජීවතුන් අතර නැහැ. ඉතින් ওই ප්‍රශ්නත් එක්ක පීටර් තීරණය කරනවා මේ හැම දෙයක්ම අතෑරලා දාලා ස්කෝලේ ට්‍රිප් එක ගිහිල්ලා ෆන් එකක් අරගන්න. ඒක නිසා පීටර් යාගේ නැනෝ සූට් එකත් ගෙදර තියලා මේ ට්‍රිප් එක යන්න පිටත් වෙනවා. එයා හැම යන්නේ කිසිම ප්‍රශ්නයකට මැදිහක් නොවි චිල් එකේ ට්‍රිප් එක ගිහිල්ලා එන්න. හැබැයි ට්‍රිප් එක අතරතුරදී මෙයාට හම්බ වෙනවා නික් ෆියුරිව. නික් ෆියුරි එක මිෂන් වලට ස්පයිඩර්මෑන්ට ගොඩක් වතාවක් කතා කරලා තියෙනවා. හැබැයි යා කරලා තියෙන්නේ ෆියුරිව මගාරින එක. මොකද මෙච්චර කාලයකට එයාගේ ජීවිතයේ සිද්ධ වුණ සිද්ධිත් එක්ක එයාට ඉස්සර තිබ්බාර ගැම්ම නැති වෙලා ගිහිල්ලා. ඔයාලට මතක ඇති ස්පයිඩර්මෑන් සහ අයන් මෑන් එකතු වෙලා ෆයිට් එකක් කරලා පීටර් ආයෙමත් ගෙදර යවුවට පස්සේ ස්ටාක් ඊළඟ මිෂන් එකට එයාට කතා කරනකම් පීටර් ඉවසිල්ලක් නැතුවයි හිටියේ. හැබැයි මේ වෙනකොට හැම දෙයක්ම වෙනස් වෙලා තියෙනවා. කොහොම හරි මෙතනදී ෆියුරි අපේ පීටර්ට ග්ලාස් දෙකක් දෙනවා. ඉතින් මේ ග්ලාස් දෙක ටෝනි පීටර් වෙනුවෙන් තමයි තියලා ගිහිල්ලා තියෙන්නේ. මේකේ ඉන්නවා ඊඩිත් කියලා එයයි ඇසිස්ටන්ට් කෙනෙක්. ඉතින් මේ ග්ලාස් එක පාවිච්චි කරලා පීටර්ට පුළුවන් වෙනවා ගොඩක් දේවල් ස්ටාක් ටෙක්නොලොජි වල ගොඩක් දේවල් කන්ට්‍රෝල් කරන්න. හැබැයි පීටර්ට මේ මිස්ටීරියෝ කියන ඩයල් එකව හම්බ වුණාට පස්සේ යත් එක්ක එකතු වෙලා ෆයිට් කරාට පස්සේ යාට හිතෙනවා මෙයා තමයි අයන් මෑන්ගේ තැනට හොඳටම ගැලපෙන කෙනා කියලා. ඉතින් ඔහොම හිතලා අපේ පීටර් පාක මෝඩ යකෙක් වගේ ටෝනි පීටර් වෙනුවෙන් තියලා ගියපු එකම දේ අර මිස්ටීරියෝ කියන ඩයල් එකට දෙනවා. පීටර් ඊඩිත්ගේ සම්පූර්ණ කන්ට්‍රෝල් එක මිස්ටීරියෝට පවරලා යාට ග්ලාස් දෙක දෙනවා වගේම ඊට පස්සේ තමයි අපි දැනගන්නේ මේ මිස්ටීරියෝ සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ රගපෑමක් කියන එක. එයාට මුල ඉඳන්ම ඕන වෙලා තියෙන්නේ ටෝනි මේ පීටර් වෙනුවෙන් තියලා ගියපු දේවල් ටික ස්ටාක් ටෙක්නොලොජි ටික එයාගේ කරගන්න. ඉතින් පීටර් මිස්ටීරියෝට වැඩි මහන්සියක් වෙන්න දෙන්නේ නැතුවම එයාගේ ග්ලාස් දෙක මිස්ටීරියෝට දෙනවා. ඊළඟට MJ දැනගන්නවා පීටර් තමයි ස්පයිඩර්මෑන් කියන එක. හැබැයි පීටර් නම් MJට කියන්නේ ඔයාට වැරදිලා මං කොහෙත්ම ස්පයිඩර්මෑන් නෙවෙයි කියලා. හැබැයි මෙතනදී පීටර් තමයි ස්පයිඩර්මෑන් කියන එක ඔප්පු වෙනවා වගේම පීටර් දැනගන්නවා මිස්ටීරියෝ යාව රවට්ටලා කියන එක. ඕක දැනගත්තට පස්සේ පීටර් යන්නේ මිස්ටීරියෝ එක්ක ෆයිට් කරලා කොහොම හරි යාගේ ග්ලාස් දෙක ආයෙමත් අරගන්න. හැබැයි ඕක ලේසි වැඩක් වෙන්නේ නැහැ. මොකද මේ වෙනකොට මිස්ටීරියෝ ඊඩිත්ව පාවිච්චි කරලා ඩ්‍රෝන් හමුදාවක් හදාගෙනයි ඉන්නේ. ඒක නිසා පීටර්ට මෙතනදී කොහෙත්ම දිනන්න පුළුවන් වෙන්නේ නැහැ. මෙතනදී වෙන ෆයිට් එක නිසා පීටර්ට ගොඩක්ම අමාරු වෙනවා වගේ මෙයාට සිහි නැති වෙනවා සහ එයා ගිහිල්ලා නවතින්නේ ගොඩක්ම දුර ප්ලේස් එකක. අවසානයේ පීටර් වෙන කෙනෙක්ගේ ෆෝන් එකක් අරගෙන හැපීට කතා කරලා තමයි යව පිකප් කරගන්නේ. මේ වෙනකොට පීටර්ට හොඳටම අවුල් ගිහිල්ලා වගේ මෙයා හොඳටම අවුල් වෙලා ඉන්නේ. මොකද පීටර් ටෝනියාට තියලා ගියපු එකම දේ නැති කරගත්තා. ඒ වගේම දැන් ඩ්‍රෝන් හමුදාවක් එයාව මරන්න බලන් ඉන්නවා. කොහොම වුණත් පීටර්ට මෙතනදී හැපිත් එක කතා කරලා රිලැක්ස් වෙන්න පුළුවන් වෙනවා වගේම එයා ආයෙමත් සූට් එකක් හදාගෙන යන්නේ මිස්ටීරියෝත් එක්ක ෆයිට් එකට. ඉතින් මෙතනදී පීටර්ට මිස්ටීරියෝව පරාද කරලා දාන්න පුළුවන් වෙනවා වගේම එයා ඊඩිත් ආයෙමත් අරගෙන මේ හැම ඩ්‍රෝන් එකක්ම ආයෙමත් හරවලා යවනවා. ඉතින් ගයිස් ඔය විදිහට තමයි ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ. පීටර් හිතන්නේ දැන් හැමදේම ඉවරයි කියලා. මෙතනදී MJ පීටර්ව හොයාගෙන එනවා වගේම එයාලා කිස් කරනවා. ඒ වගේම එයාලා ට්‍රිප් එක ඉවර වෙලා ආයෙමත් ගෙදර යනවා. පීටර් ගොඩක් සතුටින් MJත් එක්ක කාලය ගත කරනවා. හැබැයි ඔහොම ඉන්නකොට නිවුස් වල එකපාරටම මිස්ටීරියෝගේ වීඩියෝ එකක් ප්ලේ වෙන්න පටන් ගන්නවා. මෙතනදී මිස්ටීරියෝ මිනිස්සුන්ට කියනවා ස්පයිඩර්මෑන් මාව මරන්නයි යන්නේ. එයාට ඊළඟ අයන් මෑන් වෙන්න ඕනේ. වෙන කාටවත් මේ ටෙක්නොලොජි පාවිච්චි කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම ස්පයිඩර්මෑන්ගේ ඇත්ත නම තමයි පීටර් පාක කියලා. Spider-Man's name is Peter Parker. What the
ඉතින් guys ඔය විදියට අවසානයේදී ස්පයිඩර්මෑන්ගේ ඇත්තම ඩෙන්ටිටි එක මේ මුළු ලෝකෙම දැනගන්නවා. ඔතනින් තමයි guys ස්පයිඩර්මෑන් Far From Home එකේ කතාව ඉවර වෙන්නේ. ඊළඟට අපි යමු ස්පයිඩර්මෑන් No Way Home එකට. ස්පයිඩර්මෑන් No Way Home එක පටන් ගන්නෙ කලින් කතාව ඉවර වුණ තැනින්මයි. මේ වෙනකොට මුළු ලෝකෙම දන්නවා ස්පයිඩර්මෑන් කියන්නේ පීටර් පාගර් කියන එක වගේම එයා පොඩි කොල්ලෙක් කියන එක. ඒ වගේම කොටසක් හිතන් ඉන්නවා මිස්ටීරියෝ මැරුවේ ස්පයිඩර්මෑන් කියලා. තව කොටසක් හිතන් ඉන්නවා ස්පයිඩර්මෑන් කියන්නේ අහිංසකයෙක් කියලා. ඉතින් ඔය සිද්ධියත් එක්ක හිතුවේ නැති විදියට මාර ප්‍රශ්න ගොඩක් ස්පයිඩර්මෑන්ගේ ඔළුවට වැටෙනවා. CID එකෙන් මෙයාලව හොයාගෙන ඉන්නවා. මෙයාලගේ කොලේජ් වල ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම පීටර්ගේ යාළුවා සහ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන MJ සහ නෙඩ්ඩත් මෙතනදී ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඕක නිසා පීටර් කල්පනා කරනවා මේ දේවල් කලින් තිබ්බ විදියටම හදන්න විදියක් තිබ්බනම් කියලා. ඉතින් ඕක කල්පනා කර කර ඉන්නකොට පීටර්ට මතක් වෙනවා ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ව. පීටර් යනවා ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ව හම්බ වෙන්නේ. ආ ස්ට්‍රේන්ජ්ගෙන් ඉල්ලන්නේ කොහොම හරි විදියකින් කාලය ආපස්සට ගිහිල්ලා මිස්ටීරියෝ කරපු දේ කවදාවත් නොවුන විදියට හරි ගස්සන්න කියලා. හැබැයි guys ඇත්තටම මේ වෙනකොට ටයිම් ස්ටෝන් එක ස්ට්‍රේන්ජ් ළඟ නැහැ. ඒක නිසා ස්ට්‍රේන්ජ් පීටර්ට කියනවා මට සමා වෙන්න පීටර් මට උවමනාව තිබුණත් ඔයාට උදව් කරන්න විදියක් නැහැ. මොකද මේ වෙනකොට මගේ ගාව ටයිම් ස්ටෝන් එක නැහැ කියලා. ඉතින් ස්ට්‍රේන්ජ් ඔය විදියට කිව්වට පස්සේ මට සමා වෙන්න ස්ට්‍රේන්ජ් මං ඔයාගේ කාලය කාලා දැම්ම මට ඒක තේරෙනවා මං එහෙනම් ගිහිල්ලා එන්නම් කියලා මෙතනින් යන්න හදනකොට ස්ට්‍රේන්ජ්ට පීටර්ට උදව් කරන්න පුළුවන් විදියක් කල්පනා වෙනවා. ඒ තමයි පීටර් පාගර් තමයි ස්පයිඩර්මෑන් කියන්නේ කියන එක. ස්පයිඩර්මෑන් තමයි පීටර් කියන්නේ කියන එක හැමෝටම අමතක කරවන එක. ඉතින් පීටර්ත් ඔය වැඩේට කැමති වෙනවා වගේම දැන් ඩොක්ටර් ස්ට්‍රේන්ජ් සහ පීටර් එකතු වෙලා හැමෝටම ස්පයිඩර්මෑන් තමයි පීටර් පාගර් කියන එක අමතක කරන්නයි හදන්නේ. ඉතින් ඕකෙන් වෙන්නේ මුළු ලෝකෙටම පීටර්ව අමතක වෙලා යන එක. හැබැයි පීටර්ට ඕන වෙනවා සිලෙක්ට් කරගත්ත සෙට් එකකට විතරක් එයාව මතක තියාගන්න. හැබැයි මේ ස්පෙල් එක වැඩ කරන්නේ එහෙම නෙවෙයි. ඉතින් පීටර් එක එක කට්ටියගේ නම් කියලා ස්ට්‍රේන්ජ් ලවා මේක වෙනස් කරවන්න යනකොට ස්ට්‍රේන්ජ් අතින් මේ ස්පෙල් එක පරදිනවා වගේම වෙන වෙන යුනිවර්ස් වල ඉන්න ස්පයිඩර්මෑන් තමයි පීටර් පාගර් කියලා දන්න කට්ටිය මේ යුනිවර්ස් එකට ඇදිලා එන්න පටන් ගන්නවා. ඉතින් ඕකෙන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා වගේම පීටර්ට සිද්ධ වෙනවා මේ කට්ටියව අල්ලගන්න. ඉතින් guys මෙතනදී අපිට ඩොක්ටර් ඔටෝ ඔක්ටේවියස් ඒ වගේම ග්‍රීන් ගොබ්ලින් ඔය වගේ ගොඩක් පරණ මූවීස් වල හිටපු විලන්ස් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් පීටර් කොහොම හරි දැන් try කරන්නේ යාලව එයාලගේ අදාළ යුනිවර්ස් වලට යවලා එයාගේ අතින් වෙච්ච වැරැද්ද හදාගන්න. හැබැයි මේ විලන්ලා කට්ටිය ඔක්කොම එකතු කරගත්තට පස්සේ පීටර්ට තේරෙනවා මේ හැමෝම මැරිලා තියෙන්නේ ස්පයිඩර්මෑන් අතින් කියන එක. ඒ වගේම මෙයාලා මොකක් හරි පරීක්ෂණයක් කරන්න ගිහිල්ලා ඒක වැරදිලා තමයි මෙයාලා මේ තත්ත්වයට වැටිලා තියෙන්නේ. ඒක නිසා පීටර්ට ඕනේ වෙනවා මේ කට්ටියව ආයෙමත් හරි ගස්සන්න. හැබැයි ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඔකට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ස්ට්‍රේන්ජ් පීටර්ට කියන්නේ ඒක තමයි යාලගේ දෛවය අපිට ඒක වෙනස් කරන්න බෑ කියලා. ඉතින් ඕක නිසා ස්පයිඩර්මෑන් සහ ඩොක්ටර් ස්ට්‍රේන්ජ් අතරේ පොඩි ෆයිට් එකක් ඇති වෙනවා වගේම පීටර්ට පුළුවන් වෙනවා ස්ට්‍රේන්ජ්ව හිර කරලා දාලා පැන ගන්න. ඕකෙන් පස්සේ පීටර් මේ හැම විලන් කෙනෙක්වම එක් කරගෙන යනවා යාලගේ ගෙදරට. දැන් මෙයා හදන්නේ මේ හැමෝටම බෙහෙත් කරලා යාලව ආයෙමත් යථා තත්ත්වයට අරගන්න. පීටර් හිතන්නේ මෙයාලා හැමෝම යාට උදව් කරાવી කියලා. හැබැයි ඒක එහෙම වෙන්නේ නෑ guys. පීටර්ට හොඳ කරන්න පුළුවන් වෙන්නේ ඩොක්ටර් ඔටෝ ඔක්ටේවියස් විතරයි. අනිත් අයව සනීප කරන්න යනකොට ග්‍රීන් ගොබ්ලින් මෙතනට එනවා වගේම ආයෙමත් විලන් ආක් එකට ගිහිල්ලා මෙතන ලොකු ෆයිට් එකක් ඇති වෙනවා. ඉතින් ওই ෆයිට් එක අතරතුරදී ආඩ්මේට ග්‍රීන් ගොබ්ලින් අතින් මැරෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම මෙතනදී ආඩ්මේ පීටර්ට කියනවා You have power. And with great power, there must also come great responsibility. ඉතින් guys ඔය විදියට ආන්ට් මේව පීටර්ට නැති වෙනවා. පීටර් මේ වෙනකොට මාරම තරහින් වගේම මාරම දුකින් තමයි ඉන්නේ. ඔය අතරේදී පීටර්ගේ යාළුවෝ දෙන්නට හම්බ වෙනවා අනිත් ස්පයිඩර්මෑන්ලා දෙන්නව. ඒ කියන්නේ අපේ ඇන්ඩ්‍රු ගාර්ෆීල්ඩ් සහ ටෝබි මැග්වයර්. ඉතින් පීටර්ගේ යාළුවෝ දෙන්න මේ ස්පයිඩර්මෑන්ලා දෙන්නවත් එක් කරගෙන යනවා පීටර්ව හම්බ වෙන්න. මේ දෙන්න පීටර්ව තේරුම් ගන්නවා වගේම එයාලට වෙච්ච අහිමිවීම් ගැනත් පීටර්ත් එක්ක කතා කරනවා. මොකද ඒ ස්පයිඩර්මෑන්ලා දෙන්නටත් එයාලා වැඩියෙන්ම ආදරය කරපු අය නැති වුණා. ඒක නිසා එයාලා හොඳටම දන්නවා පීටර්ට මේ වෙලාවේ මොන වගේ හැඟීමක් දැනෙන්න කියලා. කොහොම හරි ඔය අතරේදී මේ කට්ටියත් එක්ක කතා කරලා පීටර්ට රිලැක්ස් වෙන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මේ හැමෝම එකතු වෙලා හදන්නේ මේ කට්ටියව සුව කරලා ආයෙමත් යාලගේ යුනිවර්ස් වලට යවන්න. ඉතින් එයාලා ප්ලෑන් කරපු විදියටම මේ වැඩේ සිද්ධ වෙනවා. යාලට පුළුවන් වෙනවා මේ විලන් ලව ආයෙමත් හොඳ කරවන්න. හැබැයි මෙතනදී කවුරුත් නොහිතපු දෙයක් සිද්ධ වෙනවා. ඩොක්ටර් ස්ට්‍රේන්ජ් අර ස්පෙල් එක හිර කරලා තිබ්බ බොක්ස් එක කැඩිලා යනවා වගේම ඒ ස්පෙල් එක නිදහස් වෙනවා. ඒක නිසා එක එක යුනිවර්ස් වල ඉන්න ජීවීන් මේ යුනිවර්ස් එකට යාලගේ යුනිවර්ස් එකට ඇදිලා එන්න පටන් ගන්නවා. ඉතින් ඕක වෙන්නේ ස්පයිඩර්මෑන් නිසා. පීටර් පාකර් තමයි ස්පයිඩර්මෑන් කියලා දන්න නිසා. ස්ට්‍රේන්ජ් පීටර්ට කියනවා මෙයාලා එන්නේ ඔයා වෙනුවෙන් මට මේක දැන් නවත්තන්න බෑ කියලා. ඉතින් ඒක නිසා පීටර් කියනවා මේ කට්ටිය එන්නේ මම නිසානේ. ඒක නිසා මේ හැමෝටම මුළු ලෝකෙටම මං කවුද කියන එක අමතක කරවන්න කියලා. හැබැයි ස්ට්‍රේන්ජ් පීටර්ට අනතුරු වගවනවා ඌ ඒක හරියන්න පුළුවන්. හැබැයි ඔයා ඒක එහෙම කරොත් මුළු ලෝකෙටම ඔයාව අමතක වෙවි කියලා. හරියට පීටර් පාකර් කෙනෙක් ජීවත් උනේ නෑ වගේ. ඉතින් පීටර් ඔකට කැමති වෙනවා. යා ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ලත් සමු දෙනවා වගේම අනිත් ස්පයිඩර්මෑන්ලා දෙන්නට සමු දීලා යන්නේ MJ සහ
නෙඩ් ළඟට. පීටර් මේ දෙන්නට පොරොන්දු වෙනවා ඔයාලට මාව අමතක වේවි. හැබැයි මං අනිවාර්යයෙන්ම ඔයාලව හොයාගෙන එන්නම් කියලා. ඉතින් guys අවසානයේදී ස්ට්‍රේච් මේ ස්පෙල් එක කරනවා වගේම මුළු ලෝකෙටම පීටර් පාගර් කියන්නේ කවුද කියන එක අමතක වෙලා යනවා. ටික දවසකට පස්සේ පීටර් යනවා MJව හම්බ වෙන්න. එයා යන්නේ මේ සිද්ධ වුණ දේවල් ගැන ලියුමකුත් ලියාගෙන. මොකද මෙයාලට දැන් කිසිම දෙයක් පීටර් ගැන කිසිම දෙයක් මතක නැහැ. කොටින්ම මේ පීටර් පාගර් කියන්නේ කවුද කියලාවත් එයාලා දන්නේ නැහැ. මෙතනදී MJව දැක්කට පස්සේ පීටර් දකිනවා යාට තුවාල වෙලා තියෙන විදිය. ඉතින් ඕක දැක්කට පස්සේ පීටර්ට හිතෙනවා යා නිසා තමයි යා ආදරය කරන කට්ටියට මේ වගේ දේවල් සිද්ධ වෙන්න කියලා. ඒක නිසා පීටර් තීරණය කරනවා යාලව ආරක්ෂා කරගන්න ඕන නිසා මේ ඇත්ත කතාව කාටවත්ම නොකිය ඉන්න. ඉතින් guys ඔන්න ඔතනින් තමයි No Way Home එකේ කතාව ඉවර වෙන්නේ. ඕකෙන් පස්සේ අවුරුදු 4ක් යනකම් පීටර් පාගර් ස්ට්‍රීට් ලෙවල් එකකින් යාගේ ස්පයිඩර්මෑන් ජර්නි එක කරගෙන යනවා. ඒ වගේම මේ වෙනකොට පීටර් කියන්නේ තව දුරටත් ටීනේජර් කෙනෙක් නෙවෙයි. එයා දැන් ඇඩල්ට් කෙනෙක්. ඒ නිසාම පීටර් ඉස්සර වගේ හිතුමනාපිට දේවල් කරන්න යන්නේ නැහැ. මොකද එයා දන්නවා යාට ලොකු වගකීමක් තියෙනවා කියන එක. ඒ වගේම මේ විදියට අවුරුදු 4ක් තිස්සේ නිව්යෝක් වල ඉඳන් නිව්යෝක් වල තියෙන අපරාධ විසඳන ස්පයිඩර්මෑන්ට යාළුවෝ කීප දෙනෙකුත් හම්බ වෙනවා. ඉතින් ඔය යාළුවන්ගෙන් ප්‍රධානම කෙනෙක් තමයි මේ පනිෂර් කියලා කියන්නේ. අපිට මේ පනිෂර්ව ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් guys ඔය දේවල් ටික තමයි මට මේ වීඩියෝ එකේදී රීකැප් කරන්න ඕන උනේ. ඔතනින් එහාට කතාව කියන්නේ අවුරුදු 4ක් ගියාට පස්සේ කතාව ඔයාලට ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් guys ඕක තමයි අද වීඩියෝ එක. මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් විනෝද වුණා ඇති කියලා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ගැන මේ රීකැප් එක ගැන හිතන දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ඔයාලා මේ මූවි එක තියටර් එකේ බලනවද එහෙමත් නැත්නම් වෙබ් රිලීස් වෙනකම් ඉන්නවද කියලා. එහෙනම් guys thank you මෙච්චර වෙලා බලන් හිටියට. අපි මේ වගේම තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු. එතකල් පරිස්සමට ඉන්න. ජය වේවා.